හායි මම දැන් ටිකක් අසනීපෙන් ඉන්නේ. මූණ දැක්කම පේනවනේ සරණාගත ලුක් එක. අද හොටු බේර වැඩසටහන කරන්නේ. වැඩසටහන? මේක හැමෝම වගේ අනිවාර්යෙන් vlog එක අහලා තියෙන ප්‍රශ්නයක්. යමු වීඩියෝ එකට. Bohan. Sorry. Hello. Welcome back to my YouTube channel. ඔයගලන්ට කොහොමද? සනීපෙන් සතුටින් ඇති කියලා හිතනවා. මම නම් ටිකක් අසනීපෙන් ඉන්නේ. මේ දවස්වල ඔයගොල්ලන්ව පුංචි දැනුවත් කිරීමක් විදිහට කරොත් මේ දවස්වල පොඩි වෛරස් එකක් තියෙනවා. ඉතින් මටත් පොඩක් විතර cold fever මේ ටික තියෙන dry cough මේ ටිකත් එක්ක තියෙන full package එක. එහින්ද පරිස්සමින් මොකද ටිකක් අසනීප වුණාම හරි අමාරුයි climate change වෙනවා වැඩිනේ දවස් ගානක් කවුව තියෙන එකපාරට වහින එක දවස් ගානක් වහින එකපාරට ආව මට නම් එක මාරු විදිහට බලපානවා එහින්ද ඕගොල්ලෝ පරිස්සමින් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මගේ වීඩියෝස් වල මම දාලා තියෙන ලිප්ස්ටික් එක මොකද්ද කියලා අහනවා මම අමතක නොකර අද ඒක කියන්නම්ම කියලා හිතුවා මේක මොකද්ද මම දන්නේ නැහැ මම එහෙම ලිප්ස්ටික් brands විදිහට පාවිච්චි කරන්නේ නැහැ. සෝරි නහයෙන් කතා කරන්නේ ගණන් ගන්න එපා. මූඩියක් කටහිර වෙලා නෙමෙයි. මේක සිවන්නා colors number 1 coral lover කියලා තමයි තියෙන්නේ. වෙනන පැහැදිලි මම උගලන්ට පික්චර් එකක් දාන්නම්. මේක මම ඔය කොහෙන් හරි දැක්කම ගත්ත එකක්. සාමාන්‍යයෙන් ඒක වියානයිකේ ලිප්ස්ටික්ස් ඔය දැක්කම මම රැන්ඩම්ලි ගන්න ඒවා තමයි මම පාවිච්චි කරන්නේ. එහෙනම් බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන කෙනෙක් නේ ඔයගොල්ලෝ දන්නවනේ මට මේකප්ස් ගැන තියෙන කියලා. ඉතින් මට ඒ හින්දා ලොකු නොලෙජ් එකක් නැහැ. ආය අනිවාර්යෙන්ම මම දන්නවා ඔයගොල්ලෝ මේක කොහෙන්ද කියලා හයි. මේක කොහෙන්ද කියලා නම් මම ෂෝට් වීඩියෝ එකක් දාන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් එතනින් කැමති නම් පර්චේස් කරගන්න. හරි. අද ටොපික් එක ගොඩාක් අයට කොමන් ඉෂුව එකක් ගැන මම ටග් ගාලා අද වීඩියෝ එක කරන්න ඕනි කියලා හිතුවා. මොකද ගොඩාක් අය මගෙන් පර්සනලිත් මේක ගැන අහන හින්දා අපි ගෑනු ළමයි විදිහට කාන්තාවන් විදිහට පිරිමි පාර්ශවයටත් මේක ලොකුවට තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි අපේ private areas වල තියෙන අඳුරු පැහැය. ඒක armpit underarms වෙන්න පුළුවන්. එහෙම නැත්නම් bikini lines වෙන්න පුළුවන්. එහෙම නැත්නම් down private area වල වෙන්න පුළුවන්. මේ වගේ තැන් වල තියෙන අඳුරු පැහැය නැති කරගන්නේ කොහොමද කියන එක. මම මුලින්ම මේක ගැන පුංචි දෙයක් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවා. ඒකෙන් පස්සෙම මම ඊට පස්සේ සොලියුෂන්ස් කියලා දෙන්න. අපේ ඕනෑම සම්බන්ධ ගැටලුවකට විසඳුම් තියනවා ළමයි. විසඳුම් නැති ප්‍රශ්න නැහැ. මොකද අපි ඉපදෙනකොට අපිට ඇත්තටම හොඳ හමක් නේ තියෙන්නේ. ඉපදෙන ලදරුවාගේදී හම හරීම සිනිඳුයි කිසිම කැලලක් නැහැ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. බිබිලක්වත් නැහැ. හරිම ලස්සන. ඉතින් අපේ අත්යට කළු නැහැ, ප්‍රයිවට් ඒරියාස් වල අඳුරුගත් මොනවත් නැහැනේ. ඉතින් අපි වයසින් වැඩෙන්න අපේම ක්‍රියාකාරකම් හින්දා, අපේ ශාරීරික වෙනස් වීම හින්දා, අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් හින්දා, අපි වයසට වැඩෙනකොට ඇති වෙන සංකූලතා හින්දා තමයි අපේ සම කියන දේ වෙනස් වෙන්නේ. හැබැයි මේ වෙනස් වෙන සම රිකවර් කරගන්න. එහෙම නැත්නම් හොඳට පවත්වාගෙන යන්න, ඇති වෙන ගැටලු වලට විසඳුම් හොයාගන්න බැරි නැහැ. පුළුවන්. ඕනෑම සම්බන්ධ ගැටලුවකට ඕනෑම විසඳුමක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක අපි බොහෝ දෙනාට තියෙන පොදු ප්‍රශ්නයක්. මේක ගොඩාක් වෙලාවට ගොඩාක් ගෑනු ළමයි මගෙන් අහන දෙයක් තමයි අනේ අකි දන්නවා නම් හොඳ ප්‍රොඩක්ට් එකක් කියන්න ප්‍රයිවට් ඒරියාස් වලට underarms වලට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට 95%ම වගේ මගෙන් නම් ගර්ල්ස් තමයි අහලා තියෙන්නේ. මගෙන් බොයිස්ලා අහන්නේ නෑ ඔක. හැබැයි ගර්ල්ස් තමයි මගෙන් අහලා තියෙන්නේ. මගේ WhatsApp business number එකට එහෙම නැත්නම් ගොඩක් වෙලාවට මේකේ comments හරහා එහෙම නැත්නම් මගේ Instagram Facebook pages වලට හරි message එකක් දාලා තියෙනවාමයි අනිවාර්යෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි දවසකට. මේක ප්‍රශ්නයක් තමයි. ප්‍රශ්නයක් නෙවෙන්නේ ඇයි? ප්‍රශ්නයක් ඔයාගේ මනසට ඔළුවට. මුලින් කියන්නම් අපේ හැමෝම ලංකාවේ මේ ලංකාව ඇතුලේ අපි හැමෝගෙම මේ මතු පිටින් පේන සමට වගේ අපේ underarms, bikini lines, private ducts මේ දේවල් ටිකක් පැහැයෙන් අඩු වෙන්න පුළුවන්. කියනවා වගේ මූණේ පැහැයට වඩා අඳුරු පැහැයක් එන්න පුළුවන්. අව පැහැයක් එන්න පුළුවන්. ඒක හරියම natural. ඒක ගැන කිසිම වදවීමක් වෙන්න එපා. ඔයාගේ මූණ තියෙන විදිහටම ඔයාගේ underarms තියෙන්න ඕනි, ඔයාගේ private areas තියෙන්න ඕනි කියලා නැහැ.
අනිවාර්යෙන්ම ඔයාලගේ මතු පිටින් පේන මූණ අතපයේ පේන සමට වඩා අපේ ප්‍රයිවට් ඒරියාස් ඩාර්ක්. හැබැයි මේක අසාමාන්‍ය විදිහට. ඒ කියන්නේ මේ මූණට සාපේක්ෂව අසාමාන්‍ය විදිහට ඔයාගේ අත්යට කළුයි නම් ප්‍රයිවට් පාර්ට් එක කළුයි නම් බිකිනි ලයින්ස් කළුයි නම් ඔන්න ඒක ගැටලුවක්. ප්‍රශ්න විසඳුම් කියන්න කලින් මේ ප්‍රශ්නේ ඇති වෙන්න මූලික හේතුන් ටික ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු. මොකද සාමාන්‍යයෙන් අපි හිතන්නකො හැමදාම හවසට නානවා පුරුද්දක් විදියට 6ට 7ට 8ට වගේ නාන්න ගන්නවා. ඉතින් හැමදාම 9 විතර වෙද්දි පුදුම ඔලේ හැක්කුම මේක උදේ වෙනකන් තියෙනවා. පැන්ඩෝල් දෙකක් බොනවා. හරියනවා. ආයි ඊළඟ දවසෙත් ඔය වැඩේ කරනවා. පැන්ඩෝල් දෙකක් බොනවා. හරියනවා. හැබැයි මේ ඔලේ හැක්කුම සම්පූර්ණයෙන් අයින් වෙන්නේ නැහනේ. එතකොට අපි හවසට නාන එක තමයි එතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි ඉවලට తాවකාලික විසඳුමක් යොදාගත්තට කිසිම වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ඕගොල්ලන්ගේ මං අර කිව්වා වගේ පුංචි කාලේ ඉපදුනාට පස්සේ සාමාන්‍ය විදියට අඳුර වෙලා තියෙන්න පුළුවන් ඒරියාස් අසාමාන්‍ය විදියට අඳුරු පැහැයක් අරගෙන තියෙනවා නම් ඒකේ වැරද්ද ඔයාගේ වෙන කාගේවත් නෙමෙයි. අත්යට කළු පැහැ ගැන්වීම, බිකිනි ලයින්ස් කළු පැහැ ගැන්වීම, එතකොට ප්‍රයිවට් ඒරියා එක කළු පැහැ ගැන්වීම අසාමාන්‍ය විදිහට සිද්ධ වෙලා තියෙන ප්‍රධාන හේතුන් විදිහට මෙන්න මේ විදිහට අපිට ලිස්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ගොඩාක් වෙලාවට පහසුව හින්දා හරි තමන් කැමති විදිහ හින්දා හරි වෙන්න පුළුවන්. අත්යට එහෙම නැත්නම් ප්‍රයිවට් පාර්ට්ස් වල තියෙන hair රේස් කරනවා නම් ඔයාගේ අනිවාර්යම අඳුරු වීම සාමාන්‍ය දෙයක්. මොකද ඒකෙන් ගොඩාක් වෙලාවට අපිට නොහිතා පුංචි පුංචි කැපීම් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට පැචස් එනවා. ඒ වගේම ඉන්ග්‍රෝවන් hair තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම තමයි ඩෙඩ් ස්කින් එක රිමූව් වීමක් වෙන්නේ නැහැ. රේසර්ස් හරහා පුංචි පුංචි කෙස් කොට විදිහට තමයි කැපිලා ඉන් වෙන්නේ. අර කෙස් වල කළු අර හෙඩ් එක පේන්න ගත්තම තඳුරු ගතිය ඇති වෙලා තියෙනවා. පුංචි පුංචි බිබිලි එන ආසාදන තත්ත්වයන් එනවා. ඒ නිසා මූලික වශයෙන් ගොඩාක් වෙලාවට රේසර්ස් ක්‍රමයට හුරු වෙලා ඉන්නන අනිවාර්යයෙන්ම අසාමාන්‍ය විදිහට ඩාර්ක් වෙන එක සාමාන්‍ය දෙයක්. ඊට අමතරව අපි පාවිච්චි කරන විවිධ ප්‍රොඩක්ට්ස් අපිට අත්යට නම් සමහරවිට ඔයගොල්ලෝ දන්නවා රෝලර් ඩියෝඩරන්ට්ස් තියෙනවා. රෝල් එක වගේ මෙහෙම ඇප්ලයි කරන්න නිකන් බෝලයක් වගේ එහෙම තියෙන ඒක. එහෙම නැත්නම් අපි අත්යරට වෙනමම පාවිච්චි කරන බොඩි ස්ප්‍රේ මේ වගේ දේවල් හින්දාත් අනිවාර්යයෙන්ම අත්යට කළු වීම ඇති වෙනවා. ඒ වගේම තමයි අපි නොදැනී පාවිච්චි කරන විවිධ ප්‍රොඩක්ට්ස් ස්ක්‍රබ් කරන්න එහෙම නැත්නම් ක්‍රීම්ස් වර්ග මේ වගේ දේවල් හින්දාත් ඩාර්ක් වෙනවා. ඒ වගේම ප්‍රයිවට් ඒරියාස් වලට අර මම කිව්වා වගේ ටිකක් ටයිට් ඇඳුම් අදිනවා, ටයිට් අන්ඩර්වෙයර්ස් අඳිනවා නම් අනිවාර්යෙන් ඩාර්ක් වීම ඇති වෙනවා. ඒ වගේම හෝමෝන්ස් ගැටලු හින්දාත් මේ ඩාර්ක් ගතිය ටිකක් අසාමාන්‍ය විදිහට ඇති වෙනවා. ඊට අමතරව තමයි හොඳ පිරිසිදුකමක් නැතිවීම. මම අර කලින් වතාවකත් කිව්වා හොඳ ෆෙමිනින් රූටින් එකක් නැති වෙන එකත් මේ වගේ අඳුරු පැහැයක් ගන්න බලපානවා. ඒ වගේම තමයි විවිධ රෝගී තත්ත්වයක් මේවටත් මේ දේවල් සිද්ධ වෙනවා. මේ වගේ කොමන් ඉන්සිඩන්ට්ස් හින්දා තමයි ගොඩාක් වෙලාවට අපේ ඒ ඒරියාස් ඩාර්ක් වෙන්න ගන්න. විශේෂයෙන්ම අපි රේස කරන හින්දා, අපි පාවිච්චි කරන ඩියෝඩරන්ට්ස් වර්ග හින්දා, අපි පාවිච්චි කරන කෙමිකල්ස් හින්දා, අපි අඳින පළඳින විදි හින්දා තමයි මේ වෙලාවට ගොඩාක් විදිහට ඩාර්ක් වෙන්න ගන්න. ඒ වගේම අධික ලෙස තරබාරු වෙන ඔයාගේ ඉන ටයිස් ටිකක් ඇතුලෙන් වැදෙන ගතියට වගේ වෙනවා නම් ඉන ටයිස් පවා ඩාර්ක් වෙන්න ගන්නවා. මේක සාමාන්‍ය සිද්ධියක් විදිහට ගණන් ගන්න බෑ. මම අර කිව්වා වගේ අපේම ප්‍රශ්න හින්දා තමයි මේ අඳුරු වීම ඇති වෙන්නේ. ඉතින් මේක ලංකාවේ 95%කට විතර ප්‍රමාණයකට මේ ගැටලුව තියෙනවා. බොහොම සුළු පිරිසකට තමයි මේ ගැටලුව නැත්තේ. හැබැයි ගොඩාක් කට්ටිය මේ ගැටලුවට හොඳ විසඳුම් හොයාගෙන ඒ දේවල් වලින් අයින් වෙලා ඉන්නවා. දැන් අපිට ගොඩාක් මිල අධික විසඳුම් වලට යන්න බැරි හින්දා මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලන්ගේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් මෙතඩ්ස් පහක්. මේ මෙතඩ්ස් පහෙන් ඔයගොල්ලන්ට පුළුවන් අසාමාන්‍ය විදිහට අඳුරු වෙලා තියෙන මේ ඒරියාස් වල මේ අඳුරු පැහැ ගෙදර ඉඳන්ම නැති කරගන්න. නම්බර් 1 මම ඔයගලන්ට මේ ටික මුලින් කියලා දීලා ඉන්නම්. නම්බර් 1 යෝගට්. ඔයාගේ ඩාර්ක් වෙලා තියෙන ඒරියා එක වෙන්න පුළුවන් බිකිනි ලයින්ස්, අන්ඩර් ආම්ස් එහෙම නැත්නම් ප්‍රයිවට් පාර්ට් එක මේ ඒරියා එක ඉෆෙක්ටඩ් ඒරියා එක අට
අවශ්‍ය ප්‍රමාණයට යෝගට් ටිකක් ඒ වගේම ටියුමරික් කහ සම්පූර්ණ හැන්දන්නේ කහ ස්වල්පයක් අරගෙන පේස්ට් එකක් වගේ හදලා ඒකට දෙහි බිඳු කීපයක් දාලා මේක ඔයගොල්ලන්ට පුළුවන් අත්යට එහෙම නැත්නම් ඉන තයිස් මේ වගේ ඒරියාස් වල ඇප්ලයි කරලා තියලා ඒක ඩ්‍රයි වුණාට පස්සේ මද රස්නේ වතුරෙන් හොද දාන්න. මේ මෙතඩ් පහ අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි හොඳට රිසල්ට්ස් ගන්න පුළුවන් ඉවසීමෙන් කරොත්. හැබැයි ළමයි මේක අනිවාර්යෙන් දවස් දෙකකට සැරයක් කරන්න ඕනි වැඩක්. ඒ හින්දා මේක මග නොහැර කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ අනවශ්‍ය විදිහට කැත විදිහට ඩාර්ක් වෙලා තියෙන ඒරියා එක naturally lightening කරගන්න. Number 2 aloe vera gel. aloe vera gel ටිකක් අරගන්න. ඒකට oil. මේකට coconut oil වෙන්න පුළුවන්, vitamin E oil වෙන්න පුළුවන්, olive oil වෙන්න පුළුවන්, argan oil වෙන්න පුළුවන්. මේ oil drops කීපයක් දාලා mix එකක් හදාගෙන cotton එකකින් අර වගේ area එකේ apply කරන්න. apply කරලා ඒක හොඳට පොඩ්ඩක් අතින් හොඳට absorb වෙනකන් apply කරලා තියලා මද රස්නේ උණු වතුරෙන් හොදලා අරින්න තියෙන්නේ. මේක ඔයා කරනවා නම් අනිවාර්යයෙන්ම දවස ගානේ කරන්න ඕනි. දවස ගානේ සති 3ක 4ක කාලයක් එක දිගට කරන්න ඕනි. ඔයාලට හොඳ රිසල්ට් එකක් බලා ගන්න. Number 3 curd. එහෙම නැත්නම් නැවතත් ඔයගොල්ලන්ට යෝගට්ම ගන්න පුළුවන්. යෝගට් අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඊට පස්සේ සුදු හඳුන් තේ හැන්දක ප්‍රමාණය ගන්නවා. ඊට පස්සේ කඩල පිටි තේ හැන්දක ප්‍රමාණය ගන්නවා. කහ ස්වල්පයක් ගන්නවා. හොඳට මික්ස් කරලා පේස්ට් එකක් වගේ හදා ගන්නවා. ඇප්ලයි කරනවා. ඩ්‍රයි වෙන්න තියනවා. හොදලා අරිනවා. මේක අනිවාර්යෙන් ඔයා සතියට 3 වතාවක් කරන්න ඕන. 3 ගානේ කාලයක් ඔයගොල්ලන්ගේ මේ ඒරියා වල තියෙන ඩාර්ක්නස් එක අඩු වෙලා යනකම්. Number 4 විදිහට කරන්න පුළුවන් fresh milk ටිකක් ගන්න. නැවුම් කිරි ඔයගොල්ලෝ දානවා නැවුම් කිරි වලට පුළුවන් අපේ ස්කින් එක හොඳට මොයිස්චර් කරන්න. නැවුම් කිරි ටිකක් ගන්නවා. කහ චුට්ටක් ටියුමරික් පොඩ්ඩක් දානවා. ඒ වගේම oil drops කීපයක් දානවා. mix කරනවා. cotton එකකින් ගන්නවා. apply කරනවා. හොඳට absorb වෙනකන් තියනවා. oil ගතිය නැති වෙන්න පුළුවන් විදිහට මද රස්නේ උණු වතුරෙන් හොදලා අයින් කරා. මේ කිසිම වෙලාවකවත් සබන් පාවිච්චි කරන්න එපා ළමයි. සාමාන්‍ය විදිහින් හොදලා අයින් කරන්න තියෙන්නේ. මේක දවස් 2කට සැරයක් අනිවාර්යෙන් continuously කරන් යන්න ඕනි. Number 5 ඔයගොල්ලෝ ගෙදර තියනවානේ අල grate කරන්න. grate කරලා ඒක හොඳට මිරිකලා ඒකේ juice එක ගන්න. අලවල තියෙන juice එක. මේ juice එක හොඳට apply කරන්න. inner thighs වෙන්න පුළුවන්, private part එකේ වෙන්න පුළුවන්, underarms වෙන්න පුළුවන්, elbows වල වෙන්න පුළුවන්. මේ ඔයාලට dark වෙලා තියෙනවා කියලා හිතන area එකේ හොඳට apply කරන්න. apply කරලා dry වෙන්න තියලා ඊ උඩින් පිරිසිදු මී පැණි තියෙන්නේ. පිරිසිදු මී පැණි ස්පූන් එකක් අරගෙන paste එකක් apply කරගන්නවා. apply කරා ඊට පස්සේ ඒක වේලුණාට පස්සේ මද රස්නේ වතුරෙන් හොද දානවා. මේක ඕගොල්ලෝ අනිවාර්යෙන් සතියට දවස ගානේ කරන්න ඕනි. ඔන්න මම ඔයාලට natural methods 5ක් කියලා දුන්නේ. කරන්න ඕන විදිහ, after care කරගන්න විදිහ, ඒ දේවල් එක මතක තියාගෙන ඒ හරි routine එකේ යන්න ඕනි. ඕගොල්ලන්ට ගොඩක් ලොකු treatments වලට යන්න බැරි නම් ඕගොල්ලන්ට පුළුවන් මේ ක්‍රම පහෙන් ඕගොල්ලන්ට convenient method එකක් හොයාගෙන කරලා අනිවාර්යයෙන්ම රිසර්ච් ගන්න. ඔයගොල්ලෝ දන්නවා natural ingredients වලින් අපේ හැමත ලැබෙන ප්‍රතිලාභ වැඩි. ඒ වගේම තියෙන අතුරු ආබාධ බිඳුවයි. ඒ හින්දා කිසි ගැටලුවක් නැතුව ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේක හොදන කිසිම වෙලාවකත් ඔයගොල්ලෝ feminine wash එකක්වත් soap එකක්වත් body wash එකක්වත් පාවිච්චි කරන්නේ සාමාන්‍ය මද රස්නේ වතුරින් හේතුවත් එතමාතු කරා එච්චරයි. ඊට පස්සේ deodorant apply කරන්නවත් spray apply කරන්නවත් වෙන මුකුත් දෙයක් apply කරන්නවත් යන්න එපා. සාමාන්‍ය විදිහට තියාගන්න තමයි තියෙන්නේ. ඒ හින්දා මේක ගොඩාක් රෑකට වගේ apply කළා ඔයා ටික rest එකේ නිදා ගන්නවා නම් ඔයාට වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවනි. අසාමාන්‍ය විදිහට අපේ private areas dark වුණාම ඒක මනසට වදයක්, ඔළුවට වදයක්. හැබැයි ඔයාලා දන්නවද මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් කියලා ඔයාලගේ තියෙන මනසේ නොසන්සුන්භාවය. ඒ හින්දා හොඳ නිින්දක් ලබා ගැනීම අනිවාර්යයි අපේ ශරීරයේ ගොඩාක් වෙනස් වීම් වලට.
ඒ වගේම තමයි හොඳට වතුර බොන්න. හොඳට වතුර බොනවා, හොඳට දහඩිය පිරකෙරනවා නම් ඔය වගේ ගැටලු ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් නම් දවසට පැය භාගයක කාලයක් හරි ව්‍යායාම වෙනුවෙන් වෙන් කරන්න. අපිට අධික ලෙස දහඩිය දැමීමෙන් අපේ අත්‍යර තියෙන අඳුරු ගතිය අඩු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපේ පුරුදු වෙනස් කරගන්න ඕනි. ඒ තමයි ඔයගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා නම් රේසර්ස් වලට, රේසර් කට්ස් වලට යන්න ඔයගොල්ලෝ මේ ෂේවිං කරන විදිහ වැක්ස් වලට මාරු වෙන්න. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ලේසර් ට්‍රීට්මන්ට් හරහා හෙයාර් ග්‍රෝත් එක මිනිමයිස් කරගන්න. මම ඒ ගැන ලොකුවට දන්නේ නැහැ. හැබැයි මම අහලා තියෙනවා. ඒ හින්දා හොයලා බලලා ඒ වගේ දෙයකට යන්න. එතකොට ඔයගොල්ලන්ට රේසර් කරන්න, වැක්ස් කරන්න අවශ්‍ය නැහැ. මොකද වැක්ස් කරනවා කියන්නේ ඇත්තටම හරිම පේන්ෆුල් මෙතඩ් එකක්. ආච්චි කෙනෙක් වගේ උණු වතුර බිබී තමයි මේවා කරන්නේ ළමයි. ඉතින් මෙච්චර දුක් විඳගෙන වීඩියෝ කරනකොට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරලා දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේක තමයි මට මේ දවස්වල සෑහෙන යූස්ෆුල් වෙලා තියෙන්නේ. උණු වතුර තියාගන්න පුළුවන්. මට සැරින් සයිඩ් උණු වතුර ගන්න යන්න ඕනේ නැහැ. කුස්සියට මේක ගෙනහලා තියාගන්න පැය 6ක් විතර අල්ලගෙන ඉන්න පුළුවන්. මං කිව්වේ මෙච්චර අමාරුවෙන් උගුර කඩාගෙන ඔයගොල්ලන්ට දේවල් කියලා දෙද්දී ඔයගොල්ලෝ මේකට ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් ඒක කරන්න. පවුනේ. රස්නේ ඒ අස්සේ උගුර කාලා අම්මියා back to the story. ඉතින් ගොඩාක් ලොකු මුදලක් වැය කරන්න බැයි නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ natural methods වලින් ඔයගොල්ලන්ගේ මේ තියෙන ප්‍රශ්නේ අයින් කරගන්න. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ලංකාවේ කිසිම කෙනෙක්ගේ මන් දන්න තරමින් මූණේ පාටුම වෙන විදිහක් නැහැ අත්යට private areas ගොඩාක් වෙලාවට ඩාක්ටරන් සමහරලාට කෙනෙක් හිතන්න පුළුවන් අනේ සුදුම සුදුයි ඒ හින්දා මෙහෙමයි කියලා. එහෙම නැහැ. ඒක හරියම natural දෙයක්. ඒ හින්දා මුඩින් මේ මන්දේ අයින් කරගන්න. අනවශ්‍ය විදිහට අතිශය සමේ පාටට හාත්පසින්ම වැඩි වෙන විදිහට ඩාර්ක් වෙලා නම් තමයි උතන ප්‍රශ්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ට්‍රීට්මන්ට්ස් වලින් මේ දේවල් අයින් කරගන්න. ඒ වගේම තමයි මම අර කිව්වා වගේ සමහර පුරුදු තියෙන අපි වෙනස් කරගන්න ඕනි. ඒ වගේම තමයි හොඳ බොඩි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. මම පර්සනලි පාවිච්චි කරන්නේ ලා ෆ්‍රෙෂ් එකේ gold scrub එක. මේක මම පාවිච්චි කරන ඇත්තටම අත්යට bikini lines, private areas එහෙම scrub කරගන්න ඕන නම් මොකද ඒ තැන් වල dead skin එක තියෙනවා. ඉතින් dead skin එක අයින් කරන එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් එතන skin එක polish කරගන්න. ඒ හින්දා underarms වලට හොයලා බලලා වෙන හොඳ ස්ක්‍රබ් එකක් හරි කමක් නෑ පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ ඩාර්ක් වෙලා තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඩේලි ඇලෝ ජෙල් එකක් ඇප්ලයි කරන්න. හොඳ ඇලෝවෙරා ජෙල් එකක් ඇප්ලයි කරන්න. එතකොට ඒ ඇලෝ එකෙන් මොයිස්චර් වෙන්න පටන් ගන්න එකත් එක්කම ඔයාලගේ ඩාර්ක්නස් ගතිය පොඩ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මං හොඳම රෙකමන්ඩ් කරන හොඳටම කැමති දෙයක් තමයි ඔයාලා දන්නවනේ ග්ලොවින් බයෝටින් ජෙලි මාස්ක් එක. මෙන්න මේ ජෙලි මාස්ක් එක පාවිච්චි කරන සතියට එක දවසක් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඩාර්ක්නස් කියන දේ අයින් කරලා ලයිට්නින් කරගන්න. ලස්සන තියෙන්න ඕන අපේ මුහුණ විතරක් නෙමෙයි අපේ ප්‍රයිවට් ඒරියාස් උනත් හොඳ පිරිසිදු පිළිවෙලකට ලස්සනට තියෙන්න ඕන පැහැපත්ව. ඒ හින්දා අනිවාර්යයෙන්ම එතනට රූටින් එකක් තියාගන්න. අත්යට උනත් ඔයගොල්ලෝ රේසර් කරනවා නම් රේසර් කරන්න දවස් දෙකකට කලින් හොඳ ස්ක්‍රබ් එකක් කරන්න. ඒ වගේම රේසර් කරාට පස්සේ ඇලෝ ජෙල් එකක් ඇප්ලයි කරන්න. සතියේ සැරයක් හරි මේ වගේ ග්ලොවින් බයෝටින් ජෙලි මාස්ක් එකක් දාන්න. හොඳ ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න. හොඳට වතුර බොන්න. මේ වගේ දේවල් වලින් ඔයගොල්ලන්ට පුළුවන් අර ප්‍රශ්න අයින් කරගන්න. ගොඩාක් වෙලාවට මේ වගේ ගැටලුවක් ඇතුණම ගොඩාක් අය කරන්නේ ඉක්මන් ප්‍රතිඵලයක් ගන්න ඉක්මනින්ම ට්‍රීට්මන්ට්ස් වල යන එක. ඉතින් එහෙම හැකියාවක් තියෙනවා නම් මුදල් වලින් එහෙම ප්‍රශ්නයක් නැතිනම් ඔයගොල්ලන්ට පුළුවන් හොඳ ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙලා ඔයාලගේ ප්‍රශ්නේ කතා කරලා ට්‍රීට්මන්ට් එකට යන්න. මම දන්න තරමින් කාබන් පීල්, ලේසර් ට්‍රීට්මන්ට්ස් වගේ දේවල් තියෙනවා. ඉක්මනින් රිසල්ට්ස් ගන්න පුළුවන්. මම පර්සනලි මේ දේවල් කරලා නැති හින්දා මම ඒ ගැන ලොකු දැනුවත් වීමක් නැහැ. මතක තියාගන්න පිරිසිදුකම කියන්නේ ගොඩාක් වැදගත් ඔයගොල්ලන්ට. අපි කාටත් ඒ හින්දා පිරිසිදුකමත් අනිවාර්යයෙන්ම ප්‍රධාන දෙයක් කරගන්න. ඔයාලට වෙලාව නැතිනම් මේ වගේ කහ, සුදු හඳුන්, කිරි, ටියුමරික් මික්ස් කර පේස්ට් හදාගෙන ගන්න. ඕගොල්ලන්ට හොඳටම රිසල්ට්ස් ගන්න පුළුවන්. ඔඩිනරි ප්‍රොඩක්ට්ස් දෙකක් තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ ගැන දන්නවත් ඇති. එකක් ග්ලයිකොලික් ටෝනර් එක, අනිත් එක ප්‍රීලීන් සොලියුෂන් එක.
ඕගොල්ලන්ට පුළුවන් මේ දෙක පාවිච්චි කරලත් results ගන්න. හැබැයි ටිකක් හිමින් තමයි process එක. එන්න මේ glycolic tone එකට ඕගොල්ලන්ගේ අත්‍යර තියෙන අඳුරු පැහැය, දන හිස් වැලමිට, බෙල්ලේ තියෙන අඳුරු පැහැය, ඒ වගේම strawberry skin එකට මේ වගේ ගොඩාක් benefits තියෙනවා. මම වෙනම වීඩියෝ එකකින් ඒ ගැන කියන්න. ඕගොල්ලන්ට පුළුවන් glycolic tone එක pad එකකට, cotton pad එකකට අරගෙන ඕගොල්ලෝ wash දැම්මට පස්සේ daily apply කරලා ඕගොල්ලන්ගේ affected areas වල තියෙන අඳුරු පැහැය නැති කරගන්න. ඒ වගේම peeling solution එක දන්නා වගේ exfoliation එක. ඉතින් ඒකෙනුත් ඔයගොල්ලන්ට පුළුවන් සතියට එකපාරක් දාලා හොඳට apply කරලා 5 minutes වගේ තියලා wash කරලා ටිකක් මද රස්නේ වතුරෙන් wash කරලා ඉරියම ඔයගොල්ලන්ට පුළුවන් natural exfoliation එකක් කරගන්න. හැබැයි මේ peeling solution එක මම private part එකට private part එකට recommend කරන්නේ නැහැ. හැබැයි bikini lines වලට inner thighs වලට underarms වලට පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් සැර වැඩි හින්දා මම අර private area direct apply කරන එක recommend කරන්නේ නැහැ. The Ordinary original ගන්න ඕන නම් මගෙන් ගන්නත් පුළුවන් Global B page එකේ. එහෙම නැත්නම් Tamanට විශ්වාසදායී තැනකින් අරගෙනනොත් apply කරන්න පුළුවන්. ගොඩක් අය ඉරලා තිබ්බ හින්දා මේ වීඩියෝ එක මම අද කරන්න හිතුවලට පැත්තකින් තියලා මම හිතනවා ඔයගොල්ලන්ට මේක ගොඩක් useful වෙන්න ඇති කියලා. මේක මානසික වදයක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. අත් කොටට අඳින්න බෑ. ඉන තයිස් ඩාක් වෙලා ඉන්න shorts ඇඳත් පේන ගතිය. මොකද ඒක spread වෙන්න ගන්නවා. ඒ වගේම තමයි තැනකට ගියාම අඳින ඇඳුම ගැන හොඳ personality එකක්, හොඳ විශ්වාසයක් නැහැ. අත උස්සන වෙලාවකට අඳුරට පෙයිද කියලා හිතෙනවා. මේ වගේ ගැටලු හින්දා ගොඩාක් වෙලාවට අපේ ගොඩාක් ඥානු ළමයි හිතින් බද වෙනවා. ඒක තව කෙනෙක්ට අහලා කියලා ඇඩ්වයිස් එකක් ගන්නත් ලැජ්ජයි. ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා පෙන්නන්නත් ලැජ්ජයි. මේ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට ගෙදර ඉඳන් මේ මෙතඩ්ස් පහෙන් මොකක් හරි මෙතඩ් එකක් ෆලෝ කරොත් ඕගොල්ලන්ට පුළුවන් මාසයක් වගේ කාලයක් ඇතුළතදී ඕගොල්ලන්ගේ අසාමාන්‍ය විදිහට වෙලා තියෙන ඩාර්ක් ගතිය නැති කරගන්න. මතක තියාගන්න සුදු කරගන්න නම් බෑ ළමයි. එහෙම හිතන් ඉන්නවා නම් එහෙම ප්‍රොඩක්ට් එකක් ගන්න ඕන එක මටත් කියන්න. මේ සුදු කරගන්න නම් බෑ. හැබැයි අඳුරුයි කියලා කියන දේ මිදෙන්න පුළුවන්. අඳුරුයි අසාමාන්‍යයි කියලා කියන දේ මිදිලා හොඳ lightning, හොඳ moisture, හොඳ smooth look එකක් ගන්න පුළුවන්. වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මේක share කරන්න අමතක කරන්න පයාලුවොත් එක්ක. ඒ වගේම තමයි subscribe කරන්න. ඉතින් තව වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න. මේ දවස්වල යන වෛරස් එකත් එක්ක හරි අමාරුයි. ඒ හින්දා අනතනක මාස්ක් එකක් ඇප්ලයි කරන්න. ඒ වගේම හොඳට රස්නෙන් වතුර ටිකක් බොන්න කරන්න අමතක කරන්න එපා. ඉතින් හොඳ ජීවන රටාවකට හොඳ සමපවත්වාගෙන යන්න වතුර අනිවාර්යයි. ලංකාවේ මිල අඩුම පානය තමයි ළමයි වතුර. ඉතින් හම්බෙලා තියෙන එක පුළුවන් තරම් බොන්න. වෙන රටවල් වල ලෝක ගෙවලා ගන්න ඕනි. ලංකාවේ එහෙම සිද්ධියක් අපිට තාම නැහැ. ඇත්තටම දෙවියනේ කියලා ගෙවනවා තමයි වෝටර් බිල් එක. ඒ වුණාට වතුර ඕන තරම් බොන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හොඳට වතුර බොන්න, නැවුම් එළවලු පළතුරු කන්න, හොඳ රූටීන් එකක් කරන් යන, හොඳ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න, තමන් ගැන වෙනදට වඩා හිතන්න, තමන් ගැන හිතන්න වෙලාවක් යොමු කරගන්න ඕගොල්ලන්ට පුළුවන්. අනිවාර්යයෙන්ම ලස්සනට ඉන්න. එහෙනම් අපි ආයෙත් හම්බ වෙමු. මම ඊළඟට හම්බ වෙනකොට නාය හොට්ට සනීප කරන් හම්බ වෙන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.